මොකද්ද මේ වැඩකට ඉන්විටේෂන් එකක් එවලා තියෙනවා. කවුද මේ? නිශ්ශංක අම්මා. පැතුම් නිශ්ශංක කියලා හිතන් ඉන්නේ ක්‍රිකට් ගහන ෆොටෝ එකක් දාලා තියෙන DP එකට. අනිත් එක කවුද? අවු සුරංග ලක්මාල්ද දන්නේ ක්‍රිකට් ටීම් එකේ වැඩක්ද මේ? මොකද්ද? ඈ? කොහෙද යන්නේ? කොහොමද? මේ පැතුම් නිශ්ශංකයි සුරංග ලක්මාලු ඉන්විටේෂන් එකක් කිව්වද මොකක්ද? ක්‍රිකට් වලට. ඔව් ක්‍රිකට් ක්‍රිකට් ගැන කියනවා මට ඒක තමයි. එන්න එපා ක්‍රිකට් වලට එකෙක්ව කියන්න හරිද? එයි ක්‍රිකට් එහෙම මේ කැමැච් එකක් දැන් පෙරදුනා කියලා වර්ල්ඩ් කප් එක පෙරදුනා ක්‍රිකට් නවතින්නේ ලංකාවේ. එහෙනම් ඔයා නවත්තන්න බෑ දේශපාලන 28 පාරක් පෙරදුනා නෝ. ඉතින් දැන් වැඩක් නෑනේ මාලි. මොකද්ද? ක්‍රිකට් වල දුර්වලතා තුනක් කියනවා. ඒ දුර්වලතා තුන හඳුනගෙන හරියට ට්‍රීට් කරන්නේ නැත්නම් 96 කප් එක ගෙනල්ලා දැන් අවුරුදු 30ක්. ඊට පස්සේ ගේන්න බැරි වුණානේ හරිහමං කප් එකක්. ඉතින් මං කියන්නේ මේ දුර්වලතා තුනක් අපි අඳුන ගත්තේ දවස් මොකද්ද අපේ දුර්වලතා තුන එකෙන් තිබෙන්නේ? අපෙන් ඔබතුමාලා මේක උදුර ගත්තනේ. නැත්නම් අපි අඩුපාඩුකම් තුන හදලා දෙනවා. මොකද්ද අඩුපාඩුකම් තුන කියන බලන්න. ඔබතුමාවත් හදන්න අඩුම ගානේ මෙතුම දන්නවා ඇති පැතුම් ළඟින් අහන්න පුළුවන්. අඩුපාඩු තුනයි ලංකාවේ ක්‍රිකට් වල තියෙන්නේ. අපි අඳුන ගත්තා. ඔව්. අපේ බැටින් දුර්වලයි. ඔව්. බෝලින් දුර්වලයි, ෆීල්ඩින් දුර්වලයි ඔච්චරයි. ඔය පුංචි අඩුපාඩුකම් තුනක් තියෙනවා. ඔය තුන අඳුන ගත්තා නම් අපිට කප් එක ගේන්න පුළුවන්. හරි අමාරුයි අඩුපාඩුකම් හොයලා නේද? එයි ශ්‍රී ලංකා කණ්ඩායමට මේ ලෝක කුසලානේ උනේ මොකද්ද කියලා මම ඔයාලට කියන්න. මොකක්ද උනේ? අපි අයර්ලන්තෙත් එක්ක ගැහුවා. දිනුවා. ඕමානෙත් එක්ක දිනුවා. ඕමානේ ලොකු රටක් තෙල් නිදි පිටින් තිබෙනවා. ශ්‍රී ලංකාවට වඩා විතර කාන්තාවක් තිබෙනවා. අපි දිනුවා. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවත් එක්ක ගැහුවා. 182ක් හමාගෙන ගිහලා කව විශිෂ්ට විදිහට දිනුවා. පැතුම් 100කුත් ගැහුවා. නිස්සංක 100කුත් ගැහුවා. 100ක් ගැහුවා. මතකනේ. මම හිතන්නේ ඒක සමගකට දන්නේ නැහැ ඉන්විටේෂන් එක වන්නත් ඒක තමයි. කියන්නකෝ ඉතින්. හැබැයි ඊට පස්සේ මොකද්ද උනේ? වාන්නේ මොකද්ද උනේ? අම්මට සිරි වුණා, යායට කෙල වුණා. 37 නායක විස් කරා සිම්බාබ්වෙත් එක ප්ලේ කරා. කෙත්තරම් බඩ ගියා. අප්පට් සිටි. ඕක තමයි උනේ. ඇත්ත මම පිළිගන්නවා. ඊට පස්සේ මම ගත්ත 30ට කෝල් එකක්. එංගලන්තේ තරඟ දවසේ. මම කිව්වා 30 ප්ලීස් අපේ කණ්ඩායමට විස් කරන්න එපා. එංගලන්තේ කණ්ඩායමට පුළුවන් නම් විස් කරන්න. නියමයිනේ. එතකොට අපි දිනනවනේ. නියම හොඳ කතාවක්. මොකද්ද කරේ? මොකක්ද කියන්නේ? හා එහෙම කරන්නම් කිව්වා. කරලා එංගලන්තේ කණ්ඩායමට විස් කරවුන් 145ට කැඩුනා. ඊට පස්සේ Facebook එකේ ගිහලා පෝස්ට් එකක් දැම්මා. අපේ සිංහපැට උන්ට සුබ පැතුම්. අයියෝ කාලනේ. ඊට පස්සේ මම නවසීලත් දවසේ ආයෙ ගත්ත කෝල් එක. බංකෝ ප්ලීස් 30 කාටවත් සුබ පතන්න එපා. කාටවත් සුබ පතන්න එපා. පැත්තටලා ඉන්න ක්‍රිකට් මං හදන්නම් බම් බලා ගන්න. මෙයා පොරොන්දු වුණා. හරි ජනතත්තුමා මං එහෙම කරන්නම්. හැබැයි එක දෙයක් කියන්න තියෙනවා කියලා අන්තිමේට කෙලිය තා අපිට කෝල් එක තියන්න කලින් මේක කෙලියනේ. මොකක්ද කිව්වේ? ක්‍රිකට් හදන්න පුළුවන් ඔබතුමාට විතරයි. ඔබතුමා ක්‍රිකට් හදන ගමන්ට මම ඔබතුමාට සුබ පතනවා කියලා. හරිනේ ඉතින් එතනින් නවසීලන්තේ පෙරදුනා. ක්‍රිකට් ඉවරයි. ඔහොම තමයි. මටත් ඕක තමයි වෙන්නේ නැති ඔය එක හැමදාම මට විශ් කරානේ ඒ දවස් වල. ඒක තමයි. ඒ නිසා 2024 දැන් හැමදාම අපි පෙරදිච්ච හැම අවුරුද්දෙම උදේ පාන්දර බර්ත්ඩේ එකට අවුරුද්දට ජනවාරි පළවෙනිදට මට කෝල් එකයි මිනිහා. අපි කියන්නේ ඔබතුමාලා ඡන්දේ පැරදිච්ච. ඡන්දේ පැරදිච්ච හැම අවුරුද්දකම. හැබැයි 2024 මන් දෙයක් කරා. මොකක්ද ඒකද? ඡන්දේ කලින් දවස් උදේ කෝල් කරා. මිනිහා ෆෝන් එක කට් කරලා දෙම කෝල් එක. මම බ්ලොක් කර නම්බරේ. මාත් බ්ලොක් කරලා දාන්න ඕනේ මිනිහාගේ නම්බරේ. ඔය 28 පාරම් පරදිද්දි වට කෝල් එක මිනිහාගේ. ඔය එක හැමදාම කෝල් කරලා විශ් කරනවා. ඒක තමයි ශාපේ. දැන් වැඩි කියන අපේ පක්ෂයට වෙලා තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙලා තිබෙන දේම තමයි. ඒ මොකද වහිනෝ. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙලා තිබෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? පැතුම් නිස්සක ගහනවා කුසල් මෙන්ඩිස් හානෝ. පැතුම් නිස්සක ගහනවා ධනංජය ද සිල්වා හානෝ. පැතුම් නිස්සක ගහනවා වනිදු හසරංග හානෝ. පැතුම් නිස්සක ගහනවා දසුන් සානක හානෝ. චාමික ගහනවා ගෑණි නඩු දානවා. මොකද්ද? මම මං මොනවා කියනද මන් දන්නේ. මොකද අපේ පක්ෂයට වෙලා තිබෙන්නේ? පක්ෂයට මොකද වෙලා තියෙන්නේ? මම් මැච් එක ගහනවා වටගල හානවා. මම් මැච් එක ගහනවා අනේ විජිතය හානවා. විජිතය හානවා. මම් මැච් එක ගහනවා ලක්මාලි හානවා. මම් මැච් එක ගහනවා හඳුන්නේ ඉංග්‍රීසි කතා කරනවා. ඔක තමයි අපිට වෙලා තිබෙන්නේ. ගිය සතියේ විතර ඔබතුමාත් හැව නේද? පොඩ්ඩක් හුඬුවක් කියලා කියවුණා. ඒක තමයි කියන්නේ. නෑ ඒක නෙවෙයි දැන් මේ කොහෙද යන්නේ මේ? මට අනේ අර කොල්ලෝ දෙන්නේ ඉන්විටේෂන් එකක් එවලා තියෙන උන්ගේ මොකද්ද ඉවෙන්ට් එකක් තියෙනවා කියලා ISIS. කොල්ලෝ දෙන්නේ? ඔව්. ISIS. මොකද ISIS? මොකද ISIS? ISIS ඉතින් කො පෙන්නන්න බලන්න. ISIS කියන්නේ ත්‍රස්තවාදී සංස්ථාව. ISIS කියන්නේ ත්‍රස්ත මොකද්ද මේ කරන්නේ මේ යුද්ධයක් අස්සේ ඔයා? මන් දන්නේ මට ඒවල තියෙනවනේ. කො පෙන්නන්න බලන්න. මෙතෙන් ISIS නෙමෙයි මනසෝ GIS. අයියෝ මන් දන්නේ මොකක්ද? දන්නවා GIS කියන්නේ මොකක්ද කියලා? ඔයා ඉංග්‍රීසියෙන් දන්නවනේ කියන්නකෝ. අපි දන්නේ මන් දන්නේ. Geo Info Strategies. ඒක තමයි GIS කියලා කියන්නේ. ඒගොල්ලෝ මොරු මාරු ඒ වුණාට මට ආරංචි යුනියන් කාර්යෝ දෙන්නේ. ඔව් ඔව්. එහෙමද? ඔව් සාපේට ගමේ මට අල්ලන්නේ ඕන. යුනියන් කාර්ය අපිට නම් අල්ලනවා. මම ගිහිල්ලා බලන්නමුකෝ වැඩි ගිහිල්ලා බලමු. දැන් ඔයාට මොකද දෙන්නේ කියන්නේ මටත් දෙන්න කිව්වනේ මහත්මියාට කම.
ඔබතුමාලා අපේ කාලේ කරපු දේවල් වලට නිකන් බොරුවට ලකුණු නෑ දාගන්න එහෙමනම් අපි නව ව්‍යවසායකයෝ දිරිගන්නන්න ඕනි. අපි ලංකාවේ නම ලෝකෙට අරන් යන්න ඕනි. ඒ නිසා තමයි මේ යන්නේ. උන් දෙන්නේ ඉස්කෝලේ ගියේ මගේ කාලේ. හරි. කෙල්ලෝ දෙන්නව එක යාළුනේ මගේ කාලේ. හරි. එතකොට ඔය අලුතෙන් හදන බිල්ඩින් එකට ණය ගත්තේ මගේ කාලේ. කැම්පස් ගිහින් මගේ කාලේ. ඔයාගේ කාලේ. ඉතින් ඔබතුමා බිල්ඩින් එක ඕපන් කරන්නේ ඔබතුමාගේ කාලේ. එහෙම තමයි ඉතින් ඒ කාලේ හැටියට ඒ බණිස් හැටියට ඒ කෙසෙල්. එහෙම තමයි වෙන්නේ. මොකද කිව්වේ ලංකාව ලෝකෙට ලංකාව ලෝකෙට අරන් යන්න ඕනි. ජීවිතේට කරන්න බෑ. ඇයි? ඒ ඔබතුමාලා ඉතිරි අවුරුදු 3මාරි ජෝක කරන්න හදන්නේ. ඔව් ඉතින්. අපි අවුරුදු 76ක් තිස්සේ try කරා. ඉතින් ලංකාව ලෝකෙට ගන්න බෑ යන්නේ ගෙනියන්න බෑ. ඕනේ ලෝකේ ලංකාවට අරන් ඉන්න පුළුවන්. එහෙම කොහොමද කරන්නේ? දැන් මොකක්ද මේ බොරු කියන්නේ? පචක් කියන්නේ මොකද? එහෙම try කරලා බලමු. දැන් අපි කියන්නේ දැන් ලංකාව ඇතුලේ කොළඹ තිබ්බට හරි. ඇත්තටම කොළඹ ඇතුලේ යන්නේ ලංකාවම තියෙන්නේ. එහෙම කොහොමද? එහෙම තමයි මේක ඇතුලේ තමයි ඔක්කොම තියෙන්නේ. ඒ වගේ අපිට පුළුවන් දැන් ලෝකෙට යන්න අපි try කරාට බැරි වුණා. ඔව්. ලෝකේ අරන්ගම ලංකාවට. කොහොමද දැන් ඔය කියන්නේ කියන බලන්න. දැන් ඔය ඔක්කොන් දෙන්නගේ මොකද අලුත් කම්පැනි තියෙනවා කියන්නේ කිරුම් මිනුම් උපකරණ කිරුම් මිනු කියන්නේ මනිනම. මනිනේ සර්වේ ඕක කරන්න තියෙන්නේ අපි අර ඒ දවස්වල ඉස්කෝලේ ඇන්දි යන්නේ සිටියම 1.50ද මොකද්ද? 1.50. ඒ වගේ මුළු ලෝකෙම පරිමාණය ඔක්කොම හරියට ඒගොල්ලන්ට මැනලා ඒගොල්ලන්ගේ තියෙනවලු බෝට්ටු තියෙනවා උඩින් යන්නේ ඔක්කොම තියෙනවා. GNN RT GPS RT කොහොම ලෝකෙ මැනලා ඒක ලංකාවට දානවා. ඒ කොහොමද දාන්නේ? කියන්නේ ලංකාවත් මනිනවා. මනිනෝ. ලංකාවේ ඔය දිස්ත්‍රික් පළාත් ඔක්කොම අහෝසි කරලා ලංකාව බෙදනවා ඒ රටවල් වල පරිමාවට. GIS එකට කියලා එක් කරගන්න. කරගන්න. ඒ කියන්නේ ලංකාවේ ලොකු කොටසක් දෙනවා රුසියාවට. තව ඇමරිකාවත් ලොකු හින්දා ඇමරිකාව වෙනම වෙන් කරනවා. වෙන පැත්තක. කොහොම ඉන්දියාවට චීනෙට හැම රටකම ඉරානෙට. ඔව් ලංකාවේ කෑලි බෙදනවා. හරි සෝ. එයි ඔයා මොකක්ද ඔයා බෙදලා ඔක මේ රට බෙදන්නේ හරින් හදන්නේ රට විකුණන්නද හදන්නේ බෙදලා විකුණන්නද හදන්නේ? ඉතින් පුංචි කාලේ ඉඳන් අපිට ඉගෙනුවේ ඒකනේ. මොකද්ද? මනින්න, බෙදන්න, විකුණන්න. වරුන් දෙන්න කරන්නේ ඕකමයි. එහෙමද? ඔව්. මනිනෝ, බෙදනෝ, විකුණනෝ. ඉතින් අපිට කරන්න තියෙන්නේ අනේ ඒක. එතකොට කවුරුත් අපිට අභියෝගයක් වෙන්නේ නැහැ. දැන් ඔබතුමා බයෙන් ඉන්නේ මොනවා වුණත්. මොන වුණත් බයෙන් අර ඉරාන කාර්යව සූදෙන ලංකාවට ගෙනල්ලා දැක්ක දැන් මම ගූ බයෙන් ඉන්නේ. බයෙන් ඉන්නේ ඔය ඇමරිකාවේ. වෙලාවේ ඇමරිකාවෙන් කෙල්ලෙක් දැන් අපට එහෙම වෙන්නේ නැහැ. ඇමරිකාවේ කෑල්ලකුත් මේකේ තියෙනවා. තියෙනවා. ඉරාන් කෑල්ලකුත් තියෙනවා. තිබෙනවා. දැන් ඔබතුමාට ප්‍රශ්න කරනකොට ලංකාව චූටි. චූටි. ඒතකොට ලංකාව විතර කොහෙද ඉඩක්? කොහෙද තින්නේ? ඒක තමයි මාත් අහන්නේ. අපි කොහෙද තින්නේ? අපිට කො ස්වෛරියත්වයක් තියෙන්නේ. පුළුවන් අපිට ඩෙල්ෆ් කයිට්ස් පැතිත් පුංචි දූපතක් ලංකාවටත් දෙනවා. ඔය කිව්වේ එම හරියනවද? එතකොට මේක ඇතුලේ අපිට මැනලා උපකරණ තියෙන දෙකේ මොන හරි වැඩක් ගන්න පුළුවන්. දැන් ඔය කොල්ලෝ දෙන්න ඉන්නවනේ. ඔව්. දැන් ඕකුන් දෙන්න. කෙල්ලෝ දෙන්නේ යාළු කරගෙන තිබුණ ඉස්කෝලේ යන කාලේ. ඔව්. දැන් නිසංක ඔව්. එයාගේ වයිෆ් වැඩ කරන්නේ බැංකුවේ. අම්මෝ. එයි. බැංකුව කියන්නේ ඉතින් හොඳයි. ඔයා ඉතින් බැංකුව ගැන දන්නවනේ. ඒ මොකද? බැංකුවේ දැන් එයා බැංකුවේ. මහා බැංකුවේ. නෑ ලංකා බැංකුවේ. අංක බැංක. ඔව්. අයි මිනිහා ඉතින් ස්ට්‍රැටජිස් කියන්නේ ඕව තමයි. එයි. ඒ කියන්නේ කෙල්ලව යාළු කරගත්ත බැංකුවෙන් හදිස්සියේ ලෝන් එකක් හරි ගන්න පුළුවන් නේ වැඩි කොට දාගන්න. ඔව්. මිනිහා එයා ගනිනවා මෙයා මනිනවා. මනිනෝ. එයා සල්ලි ගනිනවා මෙයා මනිනවා. අනිත් එකාගේ වයිෆ් කොහෙද දන්නවද වැඩ කරන්නේ? නෑනේ කොහෙද? මම හොයලා බැලුවා. එයා වැඩ කරන්නේ මොකන්ද පටල් හා භූවිද්‍යා මොකක්ද? භූවිද්‍යා හා පතල් කාර්යයන්. දැන් මූ මනිනවා තිරසිත ගෑණි මනිනවා සිරසට. ඔව්. ඔව්. මෙහෙම පතල්. ඔව්. ගැඹුර. ඔව්. මෙයා මේ දිග. ඔව්. ඒක වෙනස් වෙනවා ගෙදර ගියාට පස්සේ ඒක අනිත් පැත්තට. ඒක තේරුන්නේ. ඒ තේරෙන් පස්සේ තේරෙයි. දැන් මේක දැන් මේ අවුරුදු 12ක්ලු. අරයාගේ බර්ත්ඩේ කලුවද්ද? නිස්සංකගේ බර්ත්ඩේ එක. ඔව්. මිනිහා පැතුම් නිසංග කියලා හිතන් ඉන්නේ. නෑ නෑ පැතුම් නිස්සංක නෙවෙයි වෙන නිස්සංක කෙනෙක්. ගහනවලු හැබැයි කොල්ලා හොඳට. හොඳට ගහනවා නේද? DP එකට දාලා ඉන්නේ ක්‍රිකට් තමයි. ඔව්. මම බැලුවා කොල්ලා හොයාගන්න බෑ සුදුද කළුද කියලාවත් මෙල්මට් එකක් දාන් හිටියා. ඔයා මොකටද ඒව හොයන්න යන්නේ? නෑ ඉතින් හොඳයිනේ මොකටද දැනගෙන හොයන්නේ? තියාගන්න. ඔයා මොකටද ඒක හොයන්න යන්නේ? ඉතින් හොඳ තරුණ ළමයිනේ ඉතින්. ඉතින් මොකද? අඳුනේ ගන්න එක හොඳයිනේ. ඒ වැඩක් නෑ. මේ දැන් මේකට අර කට්ටිය આવොත් මොනවා කියයිද දන්නේ නෑ. අපෝ අර මෙයා මට මතක් වුණා. කවුද? ඔය නිසංකය ධර්මාශෝකේ අම්බලන්ගොඩ. ඔව්. අම්බලන්ගොඩනේ මෙයා මැකෝ. මැකෝ. අඳුරේ නෙවෙයි. ඔව් අඳුරේ නෙවෙයි. මහින්ද දේශප්‍රිය. මොකක් කියයිද දන්නේ නෑ. එතුමා ආවනම් හදිසියවත් ඔය වැඩේට අද ඔව්. මොනවා කියයිද? මං කියලා පෙන්නන්නද? ඔය පුළුවන් නේ. පුළුවන්. මොකද්ද කියන්නේ මිනිහා? ආයිතින් මොකවත් නෑ කියන ඒවා මනිනේවා හරියට කරන්න ඕනේ. අපේ අම්මලන්ගොඩ ධර්මාශෝකේ කොල්ලෙක් තමයි මේක එක ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නේ නිස්සංක. අපි නිස්සංකට සුබ පතනවා. දැන් අපි දන්නවා GIS කියලා කියන්නේ ලංකාවේ තියෙන ජාත්‍යන්තරයට සම්බන්ධ කෝපරේට් එකට වෙච්ච එකම කම්පැනිය. ඉතින් ඒ නිසා කියන්න තියෙන්නේ හරියට මනින්න, හරියට විකුණන්න. නැත්තම් ඉතින් රෑ කැම පොලිසියෙන් උදේ කැම රිමාන්ඩ් එකෙන් තමයි. එහෙම තමයි කියන්නේ.
හරියට මැන්නේ නැත්නම් ධනිසෙන් පහළට වෙඩි ධනිසෙන් පල්ලෙහාට තියෙනව නෙවෙයි ඔලු කට්ටකුඩු වෙලාම යන්න තියෙනවා. හරි දරුණුයි දරුණුයි. අම්බලංගොඩ කොහමද දරුණුයි දරුණුයි. පොන්ච් එකක් තියෙන්නේ ඈ? පොන්ච් එකක් තියෙන්නේ ආ ඔව්. එතකොට මෙයා ඕකුන් දෙන්න ඒ දවස්වල මට මතකයි SBට ගහනවා ගැහිල්ලක් අම්මා. නේ SB දාක මං මතන කිව්වා. ඔව් 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 SB මට මං කියන්නේ මං කියන්නේ නෑ කියන්නේ කියලා බෑනේ කොල්ලෝ දෙන්නට මොකක් හරි සුබ පතන්නේ ඔබ මං දන්නේ දන්නේ කියන්නේ ඔබතුමාට ඒ කොල්ලෝ දෙන්න බෑන්න කැම්පස් යන කාලේ වගකීමෙන් කියන මං දන්නේ දන්නේ නැති කොයිද ඔබතුමා වගකීමෙන් කියන්නේ මතක කරලා කියන්නේ මතකද කොල්ලෝ දෙන්න මට මතකයි මට මතකයි මං කියන වෙන හංගුවන්කිට පැත්තේ තේ වතු ටිකක් තියෙනවා මනින්න අපි GIS එකට දාලා අර අන්මෑන් සර්වේ එකට දාලා ඒක මනින්න බලාපොරොත්තු වෙනවා එහෙම කියයි එතකොට අපි මේ හම්බන්තොට මැදිමුලනේ ලොකු මහත්තයා ආසයිනේ පුතාලට ආසයිනේ තුමා කොහොමද මෙහෙම කියයිනේ. කොහොමද පළමුවත් GIS. දෙවනුවත් GIS. අපි හඳුරුනේ දෙවනුවත් අපිට වටින්නේ. GIS කියන එක අපි මතක් කරනවා. Geo Info Strategies. ඉතින් මේ දැන් අපිටත් කොළඹ ගෙවල් නැහැනේ. අපිටත් දැන් මේ දෙමුලෙන් ගියක් හදා ගන්න වෙලා තියෙන්නේ. ඉතින් ශිරන්තිමයි තීරණය කළා අපි මිනුම් උපකරණ ටික මිනින්දෝරු උපකරණ ටික මේ GIS එකෙන් ගන්න අපි ගන්නවා. ඒ වගේම අපේ ඉඩම් තියෙනවා. මනින්න ඒව මේ කට්ටියට පුළුවන් අර ඩ්‍රෝන් යවලා ඒව කරලා මනින්න පුළුවන්. අපි කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සැපයි. දැන් කොහොමද නුගේ කොට සැපද ඔෆිස් එක අවුරුදු 12ක් දීගේ කොහොමද? මමයි ශිරන්ති දෙන්නම සුබ පතන ඔබට සුබ අනාගතයක්. ඔයගොල්ලෝ නීන්න කාලෙම ඉදිරි කාලෙම වාල්ල එල්ලොක්කො. මට හරි ආඩම්බර හැබැයි අවුරුදු 12ක් නිශ්ශංකයි මේ සුරංගයි මමයි ශාගලයිවත් එච්චර කාලයක් අපිට මේ පොලිටික්ස් කරගෙන යන්න බැරි වුණා හොය අපි දෙන්න අතරේ පොඩි ප්‍රශ්න තියෙනවා සමහර වෙලාවට පක්ෂය වෙන නෑ එතකොට දැන් එතුමාගේ මල්ලි අපේ නෑ විපක්ෂ නායකයෝ නෑ එතුමා අන්තිමට ගියමු අපි අන්තිමට ගියමු අපි කවුද මල්ලි එතුමාගේ අපට කියනවා අර ගොල්ලෝ මැන්නේ මෙහෙමයි මේ ගොල්ලෝ මැන්නේ මෙහෙමයි කවුරුත් කියන්නේ සුරංගයි නිස්සංකයි මැනපු විදිය ඒගොල්ලෝ තමයි GIS එකෙන් දාලා ලංකාව හොඳටම මැනලා තියෙන්නේ ඒගොල්ලෝ තමයි හොඳටම කරලා තියෙන්නේ අන්තිමට තමයි හොඳ මේක කෙනා අපි අරගෙන ගෙන්නමු අපේ විපක්ෂ නායකතු විනාශ මගේ ආදරණීය සදාදරණීය මිත්‍රවරුනි පියාණන්ගේ නාමයෙන් අපි කියනවා සදා ලෝක පූජිත GIS කම උදාගම්මානේ විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නුගේගොඩ ප්‍රදේශයේ අපි කිව්වොත් මේගොල්ලෝගේ තියෙන ඒවා මේව මට විතරයි කියවන්න පුළුවන්. සබ්මැරින් GPS RTK GNSS RTK මිසයිල් theodolites drones USV coast networks GPS මේ ඔක්කොම තියෙනවා මේක කියන එක මතක් කරන්න කැමති අනවතනමයි වනන්දෙස්කා උණගයි සිමස් රැට මේ නුගේගොඩ ඔෆිස් එකට ඇවිල්ලා සුරංගයි නිස්සංකයි සතුටින් ඉන්න කියන එක හොයලා බලන්න අපි සූදානම් කියන එක මතක් කරන්න කැමති. ජය වේවා. ඇති මේ මම මට පාරක් වෙනවා යන්න ඕනේ දැන්. ඔව් නිම මේ බිග් මැච් එකනේ. බිග් මැච් දාකට ගිහලා බිග් මැච් එකට යන්න ඉපේ. අය ඔය බිග් මැච් ඒකට ගිහලා බිග් මැච් එකටත් යන්න ඕනේ. හැබැයි මොනවා කිව්වත් අපි දන්නවා දැන් ඕගොල්ලන්ට එක්ක ඒගොල්ලන්ගේ සම්බන්ධයක් තියෙනව නේද? අපි ඔව් මං දැක්කා ඒගොල්ලෝ ආණ්ඩුවත් එක්ක මොකද සංවාදයක්? මොකද ආණ්ඩුවත් එක්ක? ආණ්ඩුවත් එක්ක මොකක්ද නැහැ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන කියන දෙකමත් එක්ක සම්බන්ධ තිබුණා කියලා තමයි තිබෙන්නේ. ඒකදී කියලා තියෙනවා. මං හිතුවා ඕගොල්ලොත් එක්ක මොනවා හරි ඩීල් ගහලා. අපිත් එක්ක මොකුත් නෑ. හරි. ඔයක හොඳයි. 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 හැබැයි ඉතින් දැන් මේ මොනවා කිව්වත් ඕගොල්ලන්ගේ ඔය පාක්ෂණාංචන එහෙමත් ඒගොල්ලෝ ගෙන්නනවා. ඔය ඒක ඕනි වෙනවනේ. මාලිමා ඕනි වෙනවනේ ඒගොල්ලොන්ට. ඕනි වෙනවා. ඕනි වෙනවා. මනින්න කරා. මනින්න මාලිමා ඕනි. හැමතැනට දැන් මේ මොනවා වුණත් රටේ ජනතාව තීරණය කළා ඉවරයි. රට කාටද කියලා නේද? අපිට. ඔව්. ඉතින් මම අද විශේෂ ප්‍රකාශයක් කරන්න හිතුවා මේ විශේෂ දවසේ ඉදිරි සියලුම මැතිවරණ වලදී මම මෙහෙම කතාවක් කියනවා කියලා කට්ටිය මොනවා කියන්නේ හිතන්න එපා කියලා කෙනෙක් හිතන්න පුළුවන් මාව ඔබතුමා මේ තරම් පීඩාවට පත් කරලා තියෙද්දි ඇයි මම මෙහෙම කතාවක් කියන්නේ කියලා මම රට වෙනුවෙන් ඇත්ත කතා කරන්න ඕනේ. හිතන්න එපා කියන්නේ. ඉතින් මම හැමෝටම ආරාධනා කරන ඉදිරි සියලුම මැතිවරණ වලදී අපි කරන්න ඕනේ එක දෙයයි. පාර්ටි පක්ෂ ජාති ආගම් බෙද ඔක්කොම අමතක කරලා කරන්න ඕනේ මොකද්ද? මාලි මාව දිනවන්න. ජය මාලි මාව දිනවන්න. මාලි මාව දිනවන්න. මාලි මාව දිනවන්න. මාලි මාව දිනවන්න. මොකද්ද නේ ඔයයි කිව්වේ? මාලි මාව දිනවන්න. අපේ කියලා පස්සේ වෙන එකට නේ ගියේ. ඔයාට ඒක නම් තේරෙන්නේ නැහැ තාම මාව කියව ගන්නට බෑ ඔයා. එහෙනම් මෙහෙම කිව්වොත්
මල්ලි මාවනේ මයි මල්ලිලා දෙන්නව දිනවල. මල්ලි. එහෙම. මේ මල්ලිලා දෙන්නව දිනවල. මාලිලා දිනනවා කියන්නේ මම දිනුවා වගේ තමයි. මිලකට මොකද්ද තිබෙන්නේ? Zoom call එකක්ද මොකද්ද එකක් තිබෙන්නේ? Zoom call එකක් Zoom call ගන්න එකක් තියෙනවා තිබුණා. ට්‍රම්ප්ටයි නෙතනියානු. අම්මා මෙතන තිබෙනවලු ගන්න අපි දීලා යන් යන්නේ.